සුබ දවසක් කියනවා හැමෝටම. අද තියෙන්නේ 40 වෙනි ප්‍රශ්නේ. අපි බලමු 40 වෙනි ප්‍රශ්නේ මොකද කියන්නේ කියලා. හොයසා. අපි හොයසා කියනවා ආයතනයට. මෙතන ගා කියන නිපාතය දාලා උක්ත කරලා තියෙනවා. හොයසා ගා. උකට නිපාතය ඔයගොල්ලෝ දාන නිපාතයක් වචනයකට නැත්නම් ක්‍රියාපදයකට එකතු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ අර්ථයේ. එතකොට හොයසා ගා. එතකොට ආයතනය කිබේසෝ පිචිත් කියන නිවසට එතන ඒසෝ කියන ව්‍යාකරණය දාලා තිනවා. ඒසෝ ව්‍යාකරණයේ තේරුම සිටදී ඉඳන් කියන අදහස. සිටදී ඉඳන් කියන අදහස තමයි ඒසෝ ව්‍යාකරණය. එතකොට වේසාගා චිබේසෝ. එතකොට ආයතනය gedara සිට නැත්නම් gedarදී නැත්නම් gedara ඉඳන් අදහස් තුනම දාන්න පුළුවන්. ආජු කියන ගොඩක්. එතකොට ස්තනක් දීලා තිනවා. ස්තනෙන් පස්සේ මෙතන ෆුල් ස්ටොප් එකෙන් පස්සේ එකතු කරලා තියෙනවා සම්බන්ධීකරණ පදයක්. එතකොට ඔයාලට පේන ෆුල් ස්ටොප් එක කියලා මම කිව්වේ මොකද මෙතන ඔයාලට පේන උත්තර ඉවරලා තියෙන ෆුල් ස්ටොප් එකකින් තමයි උත්තර හතරම මෙතන ෆුල් ස්ටොප් එක ඇදිලා නැහැ. ඒක පොඩ්ඩක් හදාගන්න. එතකොට ෆුල් ස්ටොප් එකකින් තමයි ඉවරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි සම්බන්ධීකරණ පදය එකතු වෙලා තියෙන්නේ. එතකොට කරේසෝ කියන අපි එම නිසා කියන අදහස. කරේසෝ එම නිසා කියන අදහස තියෙනවා. චොනන් කියනවා මම මේල් කියන හැමදාම කුරෝසෝ මෙතන අපි එකතු වෙලා තියෙන ආසෝසෝ හේසෝ කියන ව්‍යාකරණය මෙතන ල රීතියට අනුව ඕසෝ එකතු වෙලා තියෙන විදිහක් බලමු. මෙතන කඩලා බලමු. එතකොට තමයි ඔයාලට හොඳටම තේරෙන්නේ ව්‍යාකරණ කොහොමද ගැලපෙන්නේ කියලා. මෙතන කොත්ත කියන ක්‍රියාපදයට තමයි එකතු වෙලා තියෙන්නේ ආසෝසෝ හේසෝ. එතකොට මෙහෙමයි මේක ඇදලා තියෙන්නේ. කොත්ත ක්‍රියාපදය අපි කොත්ත කියන ඇවිදිනම කොත්ත කියන ක්‍රියාපදේ දායවත් කිරීම පස්සේ එකතු වෙලා තියෙන්නේ ආසෝසෝ හේසෝ ව්‍යාකරණේ ඕසෝ ස්වරූපය. මෙතන තියෙන්නේ තරේ ආහරි ඕහරි නෙමෙයි හින්දා මෙතනට එකතු කරලා තියෙන්නේ ඕසෝ කියන ව්‍යාකරණය. එතකොට අපි ආසෝසෝ හේසෝ ව්‍යාකරණේ පස්සේ ඉගෙන ගමු. මුලින්ම මේක එකතු වෙලා තියෙන විදිහ ඉගෙන ගමු. එතකොට ඕසෝ එකතු වෙලා තියෙන්නේ. එතකොට ඕසෝ එකතු වෙනකොට මෙතන ල රීතියට අනුව මෙතන තය අකුරක් තියෙනකොට මෙතන රීතිය වලට පැහැදිලි කරොත් ඔයාලගේ තවත් අමාරු වෙන හින්දා මම මේක කෙටියෙන් කියලා දෙන්නම්. මෙතන කොත්ත කියන ක්‍රියාපදේ දායවත් කිරීම පස්සේ මෙතන තියෙන අල් තයන්න හින්දා අල් තයන්න තියෙනකොට අපි අල් තයන්න වෙනුවට අල් ව්‍යාකරණයක් මේ වගේ එකතු වෙද්දී එයාගේ සරයක් එක්ක ව්‍යාකරණයක් එකතු වෙද්දී අපි එතකොට මෙතන ත අයින් කරලා අපි එතෙන්ට ලයන් එකතු කරනවා. එතකොට තමයි මෙතන රෝසෝ වෙලා තියෙන්නේ. ඒකට කොත්තා කියන ක්‍රියාපදේ තමයි මෙතන මේ විදිහට එකතු වෙලා තියෙන්නේ. ඕසෝ ව්‍යාකරණයට තේරෙන්නේ නැති දැන් කොත්තා කොහොමද කුරෝසෝ උනේ කියලා. අර තේරෙනවනේ මෙතන තයන රීතිය නෝ මෙතන තයන්න ඉවත් වෙලා තමයි මෙතන ලයන් ඇවිල්ලා තියෙන්නේ ව්‍යාකරණයක් එකතු කිරීමේදී. ඒක ඔයාලා තියාගන්නකො. ඒ ඇති. වැඩිපුර ඔයගොල්ලෝට දාගන්න එකත් පැටලෙනවා. ඒ හින්දා මෙහෙම ඔළුවේ තියාගන්න. මොකද ඔයාලට විභාගේ ලියන්නේ නැහැ. ඔයාලට එන්නේ ක්‍රියාපදයක් අඳුරගෙන උත්තරේ ගන්න. මේ වගේ දැනගවි තමයි මේක වැදගත් වෙන්නේ. කොත්ත කොහොමද කොරෝසෝ උනේ කියලා. එතකොට කොරෝසෝ කියන්නේ ඇවිදලා නැත්තම් ඇවිදින නිසා. ආසෝසෝ හේසෝ ව්‍යාකරණයේ තේරුම් දෙකයි. සංඛ්‍යාවක් කරලා නැත්තම් කරන නිසා කියන තේරුම තියෙනවා. එතකොට අපි ආසෝසෝ එකතු කරන ක්‍රියාපදයේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ආහරි ඕහරි නම් අපි එකතු කරනවා ආසෝ කියන ව්‍යාකරණ. අපි කරන ආසෝ කියන ව්‍යාකරණ. එතකොට ක්‍රියාපදේ ආහරි ඕහරි නෙමෙයි නම් උඩ මේ තියෙන ආහරි ඕහරි නෙමෙයි නම් මේ දෙකෙන් එකක් නෙමෙයි නම් තියෙන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් දායවත් කිරීම පස්සේ තියෙනවා ඊ නැත්තම් දායවත් කිරීම පස්සේ තියෙනවා නැත්තම් දායවත් කිරීම පස්සේ තියෙනවා වගේ සරයක්. එතකොට ආහාරි ඕහාර නොවන ඕනම සරයක් තියෙනවා අපි එකතු කරන්නේ. පාඩ පේනවා මෙතන පල්ලේ තියෙන්නේ දායවත් කිරීම පස්සේ හල් අකුරක් වගේ මෙතන තියෙන්නේ ඕ කියන සරය. එතකොට අපි එකතු කරන්නේ ඕසෝ කියන ස්වරූපය. එතකොට මේ විදිහට තමයි ඕසෝ එකතු වෙලා තියෙන්නේ. එතකොට අපි ආසෝසෝ ඒසෝ එකතු කරන ව්‍යාකරණේ ක්‍රියාපදේ දායවත් කිරීම පස්සේ තියෙන්නේ හදාන.
සාමාන්‍ය අපි ආසෝසෝ හේසෝ එකතු කරන ව්‍යාකරණයේ අපි ආසෝසෝ හේසෝ එකතු කරන ක්‍රියාපදයේ අවසානයේ තියෙන හදානම් මේ විදිහට හදානම් තියෙන අපි එකතු කරනවා හේසෝ කියන ව්‍යාකරණය. හේසෝ කියන ව්‍යාකරණය. මේ විදිහට හේසෝ කියන ව්‍යාකරණය එකතු කරනවා හදාගෙන ඉන්න අවසන්ලා තියෙනකොට මේ ව්‍යාකරණයේ තේරුම් දෙකයි යම් ක්‍රියාවක් කරලා නැත්නම් කරන නිසා කියන අදහස. ඒකට මෙතන ගන්නේ කරලා කියන අදහස. එතකොට පයින් ඇවිදලා කොත්ත කියන්නේ පයින් ඇවිදිනවා කියන එක. එතකොට පයින් ඇවිදලා කියන අදහස අපි ගන්න. එතකොට කොරෝසෝ පයින් ඇවිදලා චුල්ගන් හම්දා. අපි චුල්ගන් හදා කියනවා වැඩට යනවා නැත්නම් අපි ඔන්න එන ටයිම් එක කියලා අපිට අදහස ගන්න පුළුවන්. එතකොට වැඩට යන වෙලාව වැඩට යනවා කියලා අදහස් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි පයින් ඇවිදගෙන වැඩට යනවා. එතන තියෙන්නේ නිදා ව්‍යාකරණය. නිදා ව්‍යාකරණ වල දාන්නවා සාමාන්‍ය වර්තමාන කාල ව්‍යාකරණ. එතකොට චුල්ගන් හදා කියන ක්‍රියාපදයට එකතු වෙලා තිනවා ව්‍යාකරණයේ නිදා. එතකොට සාමාන්‍ය වර්තමාන කාල. එතකොට සම්පූර්ණ අපි තේරුම ගත්තොත් මේකේ වේසාගා. එතකොට වේසාගා කියන ආයතනය කිබේසෝ ගෙදර සිට නැත්තම් දී ඉඳන් ආජු ගොඩක් විස්තරක් කරේසෝ එම නිසා චොනන් මම මේයිල් හැමදාම කොරෝසෝ ඇවිදලා නැත්තම් පයින් ගිහිල්ලා චුල්ගන් නම් නිදා ඔන්න එනවා. නැත්තම් විතර අදහස ගත්තොත් අමු අදහස ගත්තොත් මෙතන පයින් යනවා නැත්නම් ඇවිදිනවා. එතකොට ඔන්න එනවා පයින් ඇවිදලා ඔන්න එනවා. ඒ කියන්නේ අපි පයින් ගිහිල්ලා පයින් වැඩට යනවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට අපි යනවා උත්තර 4ට. පළවෙනි උත්තරේ තියෙන වාට පේනවා නිදා ව්‍යාකරණ එකතු වෙලා තියෙන්නේ සාමාන්‍ය ව්‍යාකරණේ වර්තමාන කාලයෙන් තමයි එතන උත්තර 4ම තියෙන්නේ. එතකොට අපි පප්පදා කියනවා. පප්පදා කියන ක්‍රියාපදයේ තේරුම කාර්ය බහුලයි කියන අදහස. කාර්ය බහුලයි. එතකොට තේරුමේ වෙනසක් වෙන්නේ වර්තමාන කාල කාර්ය බහුලයි කියන අදහස දෙන්න. එතකොට කක්කප් සමිදා. එතකොට කක්කප්ත කියනවා අපි ළඟයි කියන අදහස. අපි කක්කප්ත කියන ක්‍රියාපදයේ තේරුම ළඟයි කියන අදහස තමයි මෙතන දායවත් කරලා දාලා තියෙන්නේ. ළඟයි කියන අදහස. එතකොට මොෂිත්තා. අපි මොෂිත්තා කියනවා කඩවසම් කියන එක. මෙතන මහිත්තා නෙමෙයි මොෂිත්තා තියෙන්නේ. මේක මේ විදිහට තිබ්බනම් මේ වචනේ හොඳට බලන්න එක ළඟට ඉලා තියාගන්න වලට පැටලෙන වචන තමයි මේවා. එතකොට මේ විදිහට වචනේ තිබ්බනම් ඔයාලට මේ විදිහට තිබ්බනම් වචනේ මේකේ තේරුම රසවත් නැත්තම් කෑමකදී අපි කියන්නේ රසයි කියලා මෂිත්තා කියන්නේ රසවත්. එතකොට මෙතන මොෂිත්තා. උදර බාන්න වචනේ ඇදිලා වචනේ පෙනුම එක වගේ වුණාට අදහස වෙනත් මොෂිත්තා කියන්නේ කඩවසම් කියන අදහස. එතකොට මොෂිත්තා මිදා කඩවසම් කියන අදහස තියෙනවා. එතකොට හතරවෙනි උත්තරේ ගත්තාම ක්වෙන්චාන්සමිදා. ක්වෙන්චාන්ත කියන ප්‍රශ්නයක් නෑ නැත්නම් කමක් නෑ කියන අදහස. ප්‍රශ්නයක් නෑ නැත්නම් කමක් නෑ කියන අදහස. අපිට උත්තර 4 දාලා බැලුවොත් වේසාගා කිබේසෝ ආයතනය ගෙදර සිට නැත්නම් ඉඳන් ආජු ගොඩක් කාර්ය බහුලයි. ගැලපෙන්නේ නෑ නේද? අපි අයින් කරන උත්තරේ එක ගැලපෙන්නේ නෑ. තේරුම. ඒකට කාකස්සමිදා ළඟයි ආසන්නයි. ඒක ගැලපෙනව නේද මෙතන? අලුම ඊළඟ උත්තර කියලා මොෂිත්තා කඩවසම්. එතන ගැලපෙන්නේ නෑනේ. ආයතනය ගෙදර සිට ගොඩක් කඩවසම් ගැලපෙන්නේ නෑනේ අයින් කරලා. එතකොට ක්වෙන් සංසන්දා ප්‍රශ්නයක් නෑ. ආයතනය ගෙදර සිට නැත්තම් ඉඳන් ගොඩක් ප්‍රශ්නයක් නෑ. ගැලපෙන්නේ නෑ නේද? අපිට තේරුම සාමාන්‍ය තේරුම දාලා බැලුවොත් ගැලපෙන්නේ නෑ. එතකොට අපිට උත්තරේ දින ගන්න පුළුවන් දෙක. එතකොට වාක්‍ය ගැලපිලා යනකොට උත්තරෙත් එක්ක වේසාගා චිබේසෝ ආයතනය ගෙදර සිට නැත්නම් ඉඳන් ආජු ගොඩක් කක්කත් සමිදා ආසන්නයි නැත්නම් ළඟයි කියන අදහස තියෙන්නේ. ළඟයි කරේසෝ එම නිසා චොනන් මේ එම නිසා ඒ හින්දා තමයි එම නිසා ඒ කියන්නේ ඒ හින්දා තමයි චොනන් මේල් මම හැමදාම කොරෝසෝ ඇවිදලා චුල්ගනම් නිදා ඔන් වෙන්නේ නැත්නම් වැඩට යන්නේ. ඒ නිසා තමයි මම හැමදාම ඇවිදගෙන වැඩට යන්නේ. දැන් පයින් ගන්නට යන්නේ. මම හිතනවා ප්‍රශ්න තේරෙන්නද කියලා. තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න. වීඩියෝ එක ආයෙ පාරක් බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.